දවසක් හැමෝටම ඉතින් මේ වීඩියෝ එක ගොඩක් බලනවා ඇත්තේ අපේ අම්මලා ඒ වගේම තමා මේක තාත්තලාත් බලන්න ඕන මේ දෙගොල්ලන්ටම විශේෂයි මං කලින් වීඩියෝ එක අරගෙන ආවා ඔයාලට කොහොමද සිල්වත් වෙලා ඉඳලා දිව්‍ය ලෝකේ ඉන්න දේව කුමාරෙක් හෝ දිව්‍ය රාජයෙක් තමන්ගේ කුසට වඩම්ම ගන්න ආකාරය කියලා එතකොට මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ පත්තිනි පූජාවක් කියලා ඇත්තටම පත්තිනි මෑණියෝ කොහොමද අපේ මේ S2කින්ම බලාගන්නේ කියන කාරණාව. එතකොට මම හිතන්නේ මේ වීඩියෝ බලන හැමෝම වගේ ලංකාවේ බෞද්ධයෙක් නම් අබෞද්ධ හෝ ඒවා Hindu වේවා. Hindu තමයි ඉතින් ගොඩක් මොකද මේ Hindu ධර්මයේන දෙවි කෙනෙක් තමා පත්තිනි මෑණියෝ කියන්නේ. එහෙම ભેදයක් නැහැ. මොකද පත්තිනි මෑණියන්ට තියෙන පූජා තියෙනවා. විශේෂයෙන්ම කිරියම්මා වරුන්ගේ දානයේදී තමා මෙන්න මේ මං කියන කාරණාව ඔයාලා කරන්න ඕනේ. පත්තිනි මෑණියෝ ඔයාගේ S2කින්ම දැක ගන්න. එතකොට පත්තිනි පූජාවක් තියෙනකොට ඒ පත්තිනි පූජාවට අපි කිරියම්මවරුන් එක්කගෙන එනවා. එතකොට ඒ කිරියම්මවරුන් පත්තිනි පූජාවකට ගන්න ඕනි කට්ටිය ඉන්නවා නොගන්න ඕනි කට්ටිය 10 දෙනෙක් ඉන්නවා. එතකොට මම ඒ ගැන වැඩි තොරතුරු ඔයාලට කියන්නේ මම හිතනවා ඒවා ඔයාලා දන්නවා ඇති කියලා. විශේෂයෙන්ම ඔයාලා පත්තිනි පූජාවක් දෙන්න කලින් සමාජ මාධ්‍ය සහ ඒ වගේම ගොඩාක් තොරතුරු හොයලා බලනවා. ඒක නිසා මම ඒ ගැන හැඳින්වීමක් කරන්නේ නැහැ. එතකොට මේ පත්තිනි පූජාව සඳහා මේ කිරියම්මවරුන්ගේ දානය සඳහා ගන්න ඕන හොඳ සිල්වත් අම්මාවරුන් තමා මේ පත්තිනි පූජාව සඳහා ඔයාලගේ ගෙදර වඩම්ම ගන්න ඕනේ, ගෙන්න ගන්න ඕනි. එතකොට ඔයාලගේ නිවස ගොඩාක් පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේ ගොඩාක් කාරණා තියෙනවා. කොහොම හරි පත්තිනි මෑණියන්ගේ පත්තිනි හැල්ල පත්තිනි පූජාව තියෙන වෙලාවට ඔයාලා කරන්න ඕනේ හොඳ ඩිජිටල් කැමරා එකක් අරගෙන ඒ වෙලාවේ ෆොටෝ එකක් ගන්න එක. ඒතකොට ඔයාලගේ ෆොටෝ එකට අනිවාර්යයෙන්ම පත්තිනි මෑණියෝ වැඩ හිඳින ෆොටෝ එකක් එනවාමයි ඔයාලගේ නවීන තාක්ෂණයේ තියෙන මේ මෙවලම් නිසා අන්න ඒ පත්තිනි මෑණියෝ ඔයාලට S2කින්ම දැක ගන්න පුළුවන් ඔයාලගේ කැමරාවෙන්. මේක මම ගොඩාක් දෙනෙක්ට කියලා තියෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක් මේ දේ කරලා මට බොහොම පින් දුන්නා. වෙද මහත්මයා අපි ඔයා කිව්ව විදිහට මේක කරා. ඇත්තටම අපි මේ පත්තිනි මෑණියන්ගේ රුව පත්තිනි මෑණියෝ අපි S2කින්ම දැක ගත්තා කියලා. ඉතින් ඔයාලත් එහෙම කරන්න. මොකද දරුවෙක් බිහි කරලා ඒ දරුවාගේ අභිවෘද්ධිය සඳහා පත්තිනි මෑණියෝ ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාද කිරීම සහ ඒ පත්‍රියම්මවරුන් වෙනුවෙන් දෙන දාණය ඔයාලට ආශිර්වාද කරන්න තමයි ඔයාලගේ ගෘහයට පත්තිනි මෑණියන් වඩින්නේ. ඒක නිසා ඇත්තටම පත්තිනි මෑණියන් ගැන හරි භක්තියෙන් විශ්වාසයෙන් ඔයාලා මේ දේ කරන්න. අනිවාර්යයෙන්ම පත්තිනි මෑණියෝ ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට පත්තිනි දේවාලයට ඔයා ගිහිල්ලා ඇති සමහර විට නවගමුවේ. ඉතින් ගොඩාක් ખાස්කම් තියෙනවා. ඒ ගැන මම වැඩි තොරතුරු කියන්නේ නැහැ. මට ඕන වුණේ ඔයාලට ඔයාලගේ S2කින්ම පත්තිනි මෑණියෝ බලා ගන්න කොහොමද කියන කාරණාව එලි දක්වලා දෙන්න විතරයි. ඔයාලට කියලා දෙන්න විතරයි. මොකද ගොඩාක් දෙනෙක් කියනවා මේවා මිත්‍යා මත. ඒ වගේ දේවල් කියන නිසා තමයි මම ඔයාලට මේ කාරණාව ගෙනාවේ. ඇත්තටම පත්තිනි මෑණියෝ කොහොමද බලාගන්නේ කියන කාරණාව. එතකොට කෙනෙක් අහන්න පුළුවන් කොහොමද අපිට ඇත්තටම මේ කැමරාවක් ෆොටෝ එකක් නැතුව කෙලින්ම දෙවි කෙනෙක්ව බලන්න බැයිද කියලා. මට කෙටියෙන්ම දෙන්න තියෙන උත්තරේ තමයි එහෙම බලන්න බෑ. එහෙම බලන්න හේතු කාරණා ගොඩාක් තියෙනවා. එකක් තමයි දෙවි කෙනෙක්ගේ අගේ නික්මෙන රශ්මිය සහ දෙවි කෙනෙක් පළඳලා ඉන්න ආභරණ මගින් නිකුත් වෙන විශාල දිස්නය සහ තේජස මේ කියන කාරණා මත ඔයාගේ S2කින් ඔයාගේ පියවි ඇසින් ඔයාට දෙවි කෙනෙක් බලා ගන්න බෑ. මොකද එහෙම බලාගත්තොත් එහෙම ඔයාලට වෙන දේ ඔයාලට හිතා ගන්නත් බෑ. මොකද සාමාන්‍ය මිනිස්සෙක්ට දෙවි කෙනෙක් බලා ගන්න අමාරුයි. ඉතින් මේ කාරණාව මත තමයි
මම ඔයාලට මෙහෙම හරි කොහොමද පත්තිනි මෑනියෝ බලා ගන්න පුළුවන් කොහොමද පත්තිනි මෑනියෝ බලා ගන්න කියන කාරණාව කෙනාවේ. එහෙනම් මගේ අර කලින් වීඩියෝ එක බලලා නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න කොහොමද සිල්වත් වෙලා ඉඳලා දිව්‍ය කුමාරෙක් තමන්ගේ කුසට වඩම්ම ගන්න කියන වීඩියෝවත් බලන්න. ඒ වගේම මතක ඇතුව සමරකෝන් වේද මහත්මයාගේ මෙම YouTube නාලිකාව සහ Facebook හි ඩොක්ටර් සමරකෝන් කියන පිටුවත් ලයික් කරන්න ෆලව් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිල්ලෙන්න ජය වේවා.